හරි අපි මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද N160 බයික් එකේ වෙලාව වෙනස් කරගන්නේ කියලා මීටර් පැනල් එකෙන්. ඉතින් මේකේ ඔක්කොම කරන් තියෙන මෝඩ් බටන් එකෙන් දැන් ඔයාලා මීටර් එක දැන් එන්ජින් එක ඔන් කරගත්තාම මෙතන මීටර් පැනල් එකේ බලන්න රීෆෝල් කියලා පේනවා. ඊට පල්ලෙහෙන් තියෙනවා settings කියලා. ඉතින් මේ මෝඩ් එකෙන් අපි මේක එකපාරක් ක්ලික් කරගමු. ඔයා දැක්කද ඔන්න බලන්න. හරි. එතකොට දැන් එකපාරක් එබුවාම ඒ settings වලට උඩින් enter කියන එක එනවා. enter කියන එක ආවට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේක long press කරන් ඉන්න ඕනේ බටන් එක. හරි. long press කරන් හිටියම ඔයාලට පේනවද? දැන් මේ settings options ටිකක් මේකේ පෙන්නනවා උඩින්. Bluetooth ඊට පස්සේ DTS එක පෙන්නනවා. set clock කියලා මෙතන තියෙනවා. මේකට තමයි යන්න ඕන අපි වෙලාව වෙනස් කරගන්න. ඉතින් set clock එකට යන්නේ අර විදිහටමයි mode කියන එක ඔබන් හිටියා. හරි දැන් මේකේ බලන්න විනාඩි වල දැන් මේ 49 කියන එකේ 9 ඉලක්කම අපිට වෙනස් කරගන්න පුළුවන්. එකේ ඉඳන් එතෙන්ට 9 වෙනකන් දාන්න පුළුවන්. ඒක ඉවර වුණාට පස්සේ ඔය එකක් සිලෙක්ට් කරගත්තාම ඒක ආයෙත් මෝඩ් එක ලොං ප්‍රෙස් කරන් ඉන්න. එතකොට මාරු වෙනවා ඊට කලින් ඉලක්කමට. ලොං ප්‍රෙස් කරන් හිටියම ඔන්න බලන්න. ඒක දැන් මාරු වෙයි කලින් ඉලක්කමට. ලොං ප්‍රෙස් කරන් යන්න දැක්ක. එතකොට දැන් 4 බ්ලින්ක් වෙනවා. දැන් ආයෙත් එතනින් අපිට වෙනස් කරන්න පුළුවන් විනාඩි වල පළවෙනි ඉලක්කම. ඒකත් වෙනස් කරලා ඉවර වුණාම ආයෙත් අර විදිහට ලොං ප්‍රෙස් කරන් ඉන්න තියෙන්නේ. ලොං ප්‍රෙස් කරන් හිටියම අන්න යනවා PM AM ඒක මාරු වෙනවා. ඊට පස්සේ එතනත් AMද PMද කියලා දාගෙන ආපහු ලොං ප්‍රෙස් කරන් ඉන්න. එතකොට වෙලාව සෙට් වෙනවා. දැන් ඕකේ අර පළවෙනි 8 ඉලක්කම තියෙන තැන තියෙන කියන්නේ පැය වෙනස් කරන එක තමයි පළවෙනියෙන් බ්ලින්ක් වෙන්නේ. ඒක මේ මම මේක ප්‍රෙස් කරන් හිටියා ප්‍රෙස් කරන් ඉදි දෙපාරක් ප්‍රෙස් වෙලා මේ විනාඩි වලට ගියේ. මොකට ආයෙ පෙන්නන්න. ඔන්න බලන්න. මේක ලොං ප්‍රෙස් කරා. ඔන්න ආවට දැක්කද? පැය තමයි පළවෙනියෙන් බ්ලින්ක් වෙන්නේ. එතනින් තමයි ඔයා වෙලාව දාගන්නේ. මොකද්ද කියලා දාගත්තා. ඊට පස්සේ අදාළ එක සිලෙක්ට් කරගෙන ඒක ලොං ප්‍රෙස් කරන් හිටියා. ලොං ප්‍රෙස් කරන් හිටියාම විනාඩි වල අග ඉලක්කම බ්ලින්ක් වෙනවා. ඊට පස්සේ ඒක සිලෙක්ට් කරගත්තා. ආයෙ ලොං ප්‍රෙස් කරන් හිටියා. එතකොට පළවෙනි ඉලක්කම බ්ලින්ක් වෙනවා. ඔන්න ඔය විදිහට තමයි වෙලාව වෙනස් කරගන්න තියෙන. මම හිතනවා ඔයාලට ක්ලියර් වෙන්නේ නැති කියලා. ඉතින් ගොඩක් අය කමෙන්ට් කරලා අහලා තිබ්බා මේ වෙලාව වෙනස් කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔන්න ඒ වීඩියෝ එක කළා. channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඉස්සරහට තව vlog වගේක් කරන්න ඉන්නවා. ඒකින්ද channel එක subscribe කරලා තියාගන්න අනිවාර්යයෙන්.